හෙට මගේ හයි ස්කූල් එකේ ග්‍රැජුවේෂන් එක. ඉතින් මම දන්න වීඩියෝ එක කොහෙන්ද පටන් ගන්න ඕනේ කියලාවත්. හැබැයි මම දැන් ඉන්නේ ස්කූල් එකේ ටීචර්ස්ලාට මම හදපු ෆ්ලවර්ස් දෙන්න. මේ වගේ පයිප් ක්ලීනර් ෆ්ලවර්ස් හදලා තියෙන්නේ මම හැමෝටම කියන්නේ මට උගන්වපු කට්ටියට අවුරුදු 3ක් මට ඉගන්වපු ටීචර්ස් 18 දෙනෙක් වගේ ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ ඔක්කොම මම හිතුවා මතක හිටින්න මොකක් හරි චුටි තෑග්ගක් දෙනවා කියලා. ඉතින් මම හිතේක මගේ අතින්ම හදනවා කියලා. ඉතින් ඒත් එක්කම ඒගොල්ලන්ට දෙන්න මේ වගේ චුටි සම්පූර්ණ තෑග් එකක් දාන්න කියලා හිතුවා ඒකටම. ඉතින් ඒ ටික විතරයි දැන් මට කරන්න තියෙන්නේ. ගොඩක් ඒවා මේ ලිලි ෆ්ලවර් එකකින් හැදුවේ කලර්ස් දෙක තමයි තියෙනවා. මම ඔක්කොම පෙන්නන්නම් ඉස්සරහට. දැනට මට තියෙන්නේ මේ ටැක්ස් ටික දාන්න විතරයි. ගොඩක් දවස් නම් මේක හදුවා හරි ආසාවෙන්. මට මේක හදනවා කියලා හිතුනේ මගේ චුටි ස්මෝල් බිස්නස් එකක් තියෙනවා. ආසාවට මම YouTube එකේ TikTok එකේ එක වීඩියෝස් දැකලා ආසාවට හදන්න ගත්තා. pipe cleaner flowers ඒත් එක්කම ribbon roses වගේ. ඉතින් ඊට පස්සේ මම හිතුවා ඒක මම චුටි බිස්නස් එකක් විදිහට කරනවා කියලා ස්කූල් යන ගමන් ඒත් එක්කම මගේ part time job එකත් කරන ගමන්. ඉතින් කවම හරි දැනට පොඩියට ඒක කරගෙන යනවා. ඉතින් ඔයගොල්ලන්ට ජපානයේ ඉන්න ඔයගොල්ලන්ගේ ආදරණීයන්ට මේ වගේ හැමදාටම තියාගන්න පුළුවන් මේ වගේ විඩි gift එකක් වුණත් හැමදාටම තියාගන්න පුළුවන් ලස්සන gift එකක් යවන්න කැමති නම් මම page එක දාන්නම් වගේ. එකෙන් පුළුවන් ඔයගොල්ලන්ගේ customize forever bouquets හදාගන්න. ඉතින් එක designs වලින් කරනවා. ඒ වගේම chocolate bouquets හදනවා. ribbon roses එහෙම මම දාන්නම් ඔයගොල්ලන්ට link එක පහලින්. කැමති කට්ටිය ගිහිල්ලා බලන්න. TikTok එකේ තියෙනවා. ඒ වගේම FB page එකක් තියෙනවා. ඉතින් ඒ කතාවත් එකෙන් තියලා අද වීඩියෝ එක මගේ ග්‍රැජුවේෂන් එක ගැන මම දන්නේ නැහැ. ස්කූල් එකට ගිහලා මට වීඩියෝස් ගන්න පුළුවන් වෙයිද කියලා. හැබැයි පොඩි තැන් වලින් හරිය මම වීඩියෝ කරලා ග්‍රැජුවේෂන් එකේ වීඩියෝස් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා කියලා හිතුවා. ඉතින් අද ඇවිල්ලා ග්‍රැජුවේෂන් එකට කලින් දවස. ඉතින් කලින් දවසේ දැන් මම part time එකට ගිහලා ඇවිල්ලා ඒක ඉවර වෙලා මගේ අන්තිම වැඩේ පටන් ගත්තා. මොකද අදත් හවස ස්කූල් යන්න තියෙනවා. අද හවස 5ට වගේ තමයි ස්කූල් තියෙන පැයක් වගේ. මොකද හෙට තියෙන එකේ විස්තරයි. හෙට අපි මොනවද කරන්න ඕනේ කොහොමද ඉන්න ඕනේ ඔය වගේ දේවල් පොඩි ටිකක් තියෙනවා කියලා අද එන්නේ කිව්වා. හෙට තමයි ග්‍රැජුවේෂන් එක. අම්මත් යනවා මාත් එක්ක. හෙට දවස කොහොමද වෙන්නේ කියලා මම පුළුවන් විදිහෙන් වීඩියෝස් ගන්නම්. මේ වීඩියෝ එක ලොකු එකක් වේද කියන්නේ ටිකක් දිග වීඩියෝ එකක් වේද නැත්නම් පොඩි වීඩියෝ එකක් වේද කියලා දන්නේ නැහැ. කොහොම හරි ග්‍රැජුවේෂන් එකත් එක්ක එකට යන දේවල් මම මේක වීඩියෝ එකට එකතු කරනවා කියලා හිතුවා. ඉතින් ග්‍රැජුවේෂන් එකේ මුල්ම ටිකට මම හිතුවා මම මේ බොකට්ස් ටික ලෑස්ති කරගත්තේ කොහොමද කියලා ඔයගොල්ලන්ට පෙන්නන්න. බොකට්ස් ගොඩක් තියෙනවා. මම දන්නේ නැහැ කොහොමද ඉස්කෝලේ අරන් යන්නේ කියලාත් කියලා හැමෝටම බෙදා ගන්න කොහොමද කියලා තාම කිසිම අයිඩියා එකක් නැහැ. හැබැයි කොහමද මම මේක රෙඩි කරගන්නවා. ඉතින් එහෙනම් මේ ටැක්ස් ටික දාන ගමන් මගේ ඉතුරු ෆ්ලවර්ස් ටිකක් බලමු. එහෙනම් දෙකටම එකතු වෙලා ඉන්න බලමු අද හවසයි හෙට දවසේ මොකද වෙන්නේ කියලා. Hello, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද කිව්වත් වගේම මේ අරගෙන එන්න හදන්නේ මගේ high school එකේ graduation ceremony එකේ vlog එක. ඉතින් graduation එකට කලින් මම ඉස්සෙල්ලා කිව්වත් වගේම මම මෙහෙම තමයි මගේ ටීචර්ස්ලාට චුටි gift එකක් ලෑස්ති කරගත්තේ. ඉතින් කොහොම හරි අද නෙමෙයි graduation එක හෙට තමයි graduation එක තියෙන්නේ. හැබැයි ඊට කලින් අපිට අදත් හවස එන්න කියලා දෙන ස්කූල් එකට. අදත් පොඩි සෙරමනි එකක් තියෙනවා අපේ සර්ටිෆිකට් වගේක් එහෙම දෙන්න. ඒකයි හෙට දවසේ සෙරමනි එක කොහොමද වෙන්නේ කියලා චුට්ටක් ප්‍රැක්ටිස් කරන්න තමයි අද එන්නේ කියලා තිබුණේ. ඉතින් මගේ කලින් හයි ස්කූල් ට්‍රිප් එකේ වීඩියෝ එකට ඔයගොල්ලෝගෙන් ගොඩාක් ආදරේ හම්බුණා. ඉතින් ඒ වගේම මම හිතුවා මේ vlog එකත් අනිවාර්යයෙන්ම අරගෙන එන්න ඕනි කියලා. ඉතින් එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න. අද දවසේ හෙට දවසේ කොහොමද වෙන්නේ මොනවද කරන්න කියලා බලන්න.
මේ මල් ටික මෙහෙම හදලා ඊට පස්සේ බලමු අද හවස ස්කූල් එකේ කොහොමද තත්ත්වය කියලා. ඉතින් ඒ වැඩ ටික ඉවර කළා. දැන් මම ඉන්නේ ස්කූල් යන ගමන්. අම්මයි තාත්තයි දෙන්නම අවද මම ස්කූල් දාන්න. මොකද තාත්තත් අද නිමාඩු දවසක්. ඉතින් මේ පේන්නේ මගේ ස්කූල් එක. මං හිතන්නේ කලින් වීඩියෝස් වල මම ස්කූල් එක පෙන්නලා නැහැ. ඩේ ව්ලොග් එකක්වත් ගෙනාවෙත් නැහැ මම. ඉතින් මේක තමයි මගේ ස්කූල් එක. ඉතින් ස්කූල් එකට යන්න කලින් අපිට තියෙනවා ෂූස් දෙකක් ඇතුළට දාන දෙකක් ස්කූල් එකේ. ඉතින් අපේ දාන් අපු ෂූස් එතන ගලවලා ඒ ලොකස් වලට දාලා ඊට පස්සේ ස්කූල් එකට දාන ෂූස් දාගෙන තමයි ඇතුළට යන්න තියෙන්නේ. ඉතින් දැන් අපි මේ ඉක්මනින් යන්නේ. අපි අනිත් කට්ටිය එන්න කලින් කියන අනිත් ග්‍රේඩ් වල කට්ටිය එන්න කලින් චුට්ටක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඉතින් මෙතන තමයි අපේ හෙට සෙරමනි එකයි අද හවසට දෙන පොඩි සෙරමනි එකයි තියෙන්නේ. ඉතින් අද ඒක ගොඩක් ස්පෙෂල් නැහැ. අද ඉන්නේ අපේ අනිත් ග්‍රේඩ් වල කට්ටියයි අපේ ක්ලාස් එකේ කට්ටිය විතරයි පොඩි දෙන්නෙක්. අපිට අපි කලින් අවුරුදු වල කරපුවාට සර්ටිෆිකේට් හම්බ වෙනවා අද. ඉතින් ඒක ඉවර වෙලා ඊට පස්සේ අපිට පොඩි ගිෆ්ට් එකකුත් හම්බුණා. ගිය අවුරුද්ද අපි හොඳට වැඩ කරාට. ඉතින් ඊට පස්සේ මම එහෙමම ගෙදර ඇවිල්ලා අර උදේ හදපු මල් ටිකේ තව සූටු වැඩ ටිකක් තියෙනවා. මොකද ඒ ටික බෑග්ස් වලට දාන්න ඕනේ. හෙට මට අරගෙන යන්න පහසු වෙන විදිහට. ඔන්න ඒ ටික නම් ලෑස්ති කරලා ඉවරයි. මම ටීචර්ස්ලාගේ නම් ටිකත් ගහලම මට පාස් වෙන විදිහට මේ වගේ රෙඩි කරගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවස ඉවර වුණේ. ඔන්න අද තමයි ග්‍රැජුවේෂන් ඩේ එක. ඉතින් මම රෙඩි වෙලා ඉවරයි. රෙඩි වෙද්දි වීඩියෝස් ගන්න බැරි වුණා. ඉතින් සෙරමනි එක තියෙන්නේ ටිකක් හවස් වෙලා. ඒ කොහොම වුණත් මම දැන් ටිකක් පරක්කුයි සෙරමනි එකට නෙවෙයි. මම එනකන් කට්ටියක් බලාගෙන ඉන්න ස්කූල් එක ළඟට වෙලා. ඒගොල්ලන්ට ස්කූල් ඉවරලා තියෙන්නේ 12ට විතර. ඉතින් කොහමරි මම යද්දි 3 වගේ වුණා. එතනට ගියාට පස්සේ විශාල කරදරයක් තමයි වෙන්නේ යන්නේ. බලාගෙන ඉන්නක මොකද වෙන්නේ කියලා. Bye. No. හම්බොයි ඔන්න ඉතින් ඒ තමයි අපේ ස්කූල් එකේ ඉන්න අනිත් ලංකාවේ කට්ටියගේ ටික දෙනෙක්. ඉතින් එතන හිටපු ඔක්කොමලා නංගිලා මාලිලා ඒගොල්ලෝ මම එනකම් බලාගෙන හිටියා. මොකද ඒගොල්ලෝ ස්කූල් එන්නේ දවල්ුයි උදේයි. ඒගොල්ලන්ට තව ග්‍රැජුවේට් වෙන්න කල් තියෙනවා. ඉතින් එතනින් මමයි තව මල්ලි කෙනෙකුයි විතරයි රෑ ස්කූල් එකට එන්නේ. කියන්නේ 3 ඉඳන් ස්කූල් එන්නේ.
ඉතිං කොහොමහරි මේ ස්කෝල් එක ගැන විස්තර දන්නේ නැති කෙනෙක් නම් ඒ කියන්නේ මගේ වීඩියෝස් වලින් මේක නම් ඉස්සරවම බලන්නේ ඔයගොල්ලෝ මගේ කලින් හයි ස්කූල් ට්‍රිප් එකේ වීඩියෝස් ටික බලලා ඉන්න. මොකද මම ඒකේ විස්තර ගොඩක් කියලා තියෙනවා. මම කොහොමද මේ ස්කූල් එක ඉගෙන ගන්නේ, මේක මොන වගේ ස්කූල් එකක්ද කියලා. ඉතින් කොහොමහරි අපේ ස්කූල් එකට ඇවිල්ලා ෆොටෝස් ටිකක් ගත්තා. අද අපේ ක්ලාස් එකෙන් ග්‍රැජුවේට් වෙන්නේ 6 දෙනෙක් විතරයි. ඒතර ඔක්කොමලා අපිට වැඩි අවුරුද්දක් වැඩිමල් 4th year එකේ කට්ටිය. ඉතින් එහෙනම් තව චුට්ට වෙලාවක් තියෙනවා අපේ සෙරමනි එක පටන් ගන්න. එතකන් අපි ෆොටෝස් ටික අරගෙන චුට්ටක් කතා කරගෙන හිටියා.卒業証書岡田クスパ以下同文です。おめでとうございます。卒業証書萩原不和山7刺身セーナーディーラ卒業証書刺身セーナディーラ高橋佳代以下同文です。着席姿で卒業式に臨もうと先輩をしっかり見送ろうとしてくれていること本当に嬉しく思います。東高校からこの南高校まで続く夜間部のいいところが全て出ているんじゃないかな。お子様の旅立ちに際し私たちは
一人一人の前途に幸多かれと祈るとともに、お子様の母校となって会長、桜市教育委員会教育長、円城寺和夫様。桜南高等学校定時制教育振興会副会長、桜商工会議所会頭、岩渕明弘様。はい、卒業おめでとうございます。皆さんの輝かしい未来をみんなで応援します。おめでとうございます。千葉県立四街道北高等学校校長、木次真一様。木次校長先生は4年次生。表彰状、武井柚月、あなたは幾多困難な冬至、寒さも徐々に和らぎ、春の気配が感じられるようになりました。本日は私たち卒業生のために星山奈々。刺身セーナーディーラー。1年生の3人先生、斉藤先生来てくれてます。じゃあ皆さんお久しぶりです。幸せだと思いますし、今日っていう節目の時にみんなとお会いできて本当に嬉しく思います。本当に頑張りましたね。ご卒業おめでとうございます。今日私たちのため話してくれてるのありがとうございます。話したいことはいっぱいありますけど、心詰まっててちょっと言葉が出ない状態で、またさ言いたいことは今までどうもありがとうございます。これからも仲間たちは1年間あると思いますが、頑張ってください。ありがとうございます。真面目でね、まっすぐで一生懸命なんですよ。こんな優しい生徒がね、普通に生きてたらね、傷つくことになるよね。いろんなことこの学校で経験したと思います。よくここまで日本語を勉強して生きてくれたと思ってます。辛いこともあると思うけど、その辛さがね、多分サシンさんをね、僕はね、強くしたんじゃないかと思ってる。これからももしかしたらいろんなことあるかもしれないけど、力強く生きてほしいっていうふうに思ってます。ありがとうございます。ඉතිං ඔය විදිහට තමයි අපේ සෙරමණී එක අද ඉවර වුණේ. ඉතිං සෙරමණී එක ඉවර වෙලා ඇවිල්ලා ක්ලාස් රූම් එකට ඇවිල්ලා අපේ ක්ලාස් ටීචර් අපිට වෙන වෙනම කතා කරා. ඊට පස්සේ අපිටත් පොඩි දෙයක් හරි ක්ලාස් එකට කියන්න කිව්වා. දිගට කතා කරන්න වුණා වුණත් ඒ වෙලාවේ තිබුණ සිටුේෂන් එකත් එක්ක ගොඩක් කතා කරන්න බැරි වුණා. ඉතින් ඊට පස්සේ කොහොම හරි අපිව සර්ප්‍රයිස් කරන්න ඇවිල්ලා හිටියා. අපේ පළවෙනි අවුරුද්දේ අපේ උපපන්ති පාරේ කියන අපිට ඉංග්‍රීසි ගන්නපු ටීචර්. එයා පළවෙනි අවුරුද්දෙන් පස්සේ වෙන ස්කූල් එකකට ගියා. ඉතින් ඊට පස්සේ ආද අපි ග්‍රැජුවේට් වෙන දවසේ අපිට කියන්නවත් නැතුව ඇවිල්ලා තිබුණා මේ විදිහට.
ඉතින් අපේ ක්ලාස් ටීචර් ගොඩක් ගැඬුවා. යාට කතා කරගන්නවත් බැහැ. අපි 6 දෙනාට වෙන වෙනම එයා කතා කරා. ඉතින් ඔය විදිහට තමයි අද දවස ගෙවුනේ. ඉතින් මෙහි සෙරමනි ගොඩාක් ලොකු වෙලාවක් තියෙන්නේ නැහැ. ස්කූල් ඇන්තම් එක, නැෂනල් ඇන්තම් එක, එතකොට ප්‍රින්සිපල්ගේ ස්පීච් එක ඔය වගේ ඊටත් එක්ක අපේ සර්ටිෆිකට්ස් දීලා ඉක්මනින් සෙරමනි එක ඉවර කරනවා. ඉතින් ඊට පස්සේ මම අනිත් ටීචර්ස්ටත් කතා කරලා ඒගොල්ලන්ටත් ගිෆ්ට් දීලා ස්කූල් එකේ ඉක්මනින් ආවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අවුරුදු 3ක් පුරාවට ලස්සන මතක එකතු කරගත්ත මගේ ජපානයේ හයිස්කූල් එකට සමුදීලා අපි අවුරුදු 3ක් පුරාවට ආදරෙන් බලාගත්ත අපිව දිරිගන්නපු ගුරුවරුන්ටත් ස්තුති කරලා ස්කූල් එකකින් ආවේ. ඉතින් ගොඩක් දුකයි ස්කූල් එකේ යාළුවෝ ටීචර්ස් මේ හැමෝම ආයෙ කවදා හම්බෙයිද කියලා දන්නේ නැහැ. හැබැයි මගේ ජීවිතේ ලොකු ටර්නින් පොයින්ට් එකක් වෙච්ච මේ තැන මගේ ජීවිතේ හදවතේ හැමදාමත්ම ගොඩක් තදින් මතකයේ තියෙයි. ඉතින් ওই විදිහට තමයි මම ආසාවෙන් වගේම ගොඩක් දුක හිතුන දවසක් ඉවර වුණේ. මෙච්චර වෙලා මාත් එක්ක රැඳිලා හිටියට ගොඩාක් ස්තුතියි. එහෙනම් අදට මම මෙතනින් නතර වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.